ලක්ෂ 26යි අවුරුදු 16යි. සමහරට ආත්ම 7ක් තියන්න වෙනවා. හැබැයි දැන් තියෙන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මතක තියාගෙන කරන ප්‍රකාශ කරන්න හිටපු ජනාධිපතිතුමා. ඔක්කොම ඉවරයි. නීතිය කාටත් සමානයි. අඬනවා. මට වෙලාවක හිතෙනවා ටීවී එක ඉස්සරහා ඔච්චර අඬනවා නම් ගෙදර කොච්චර අඬනවද කියලා. දුක නැද්ද? මේ අනුරාධපුරයේම හිටපු කට්ටිය ගැන බලන්නකො දුක නැද්ද? මට මතකයි නින්ජා කල්ලි හදාගෙන, තට්ට ගාගෙන, කළු ටී-ෂර්ට් ගාගෙන මොනවද මේ රට කරේ? මතකද? පොකුණු වලින් ගහගෙන කොම කරා. ඒ නිසා ලංකාවේ පළමු වතාවට වංචා දූෂණ නොකරන, නාස්ති නොකරන ආණ්ඩුවක් හදලා තියෙනවා. ඒතර කට්ටිය අපිට කියනවා වංචා දූෂණ නොකරන ආණ්ඩුව විතරක් මදි. කරපු අයට මොකද කරන්නේ? හරියට කරනවා මතක තියාගන්න. අපි ආයතන ඔක්කොම ශක්තිමත් කරලා තියෙනවා. අපිට පැවරෙන කාර්යභාරය මොකද්ද? අපිට පැවරෙන කාර්යභාරය විමර්ශන ආයතන හරහා විමර්ශන කරලා, නීති ප්‍රතිපාර්තමේන්තුව නඩුව ගොනු කරලා මහා අධිකරණ නඩු දාන එක. දැන් මහා අධිකරණ නඩු දැම්මා. හිටපු ජනාධිපති ලොකු පුතාට එක නඩුවයි, මද්දුබේට නඩු දෙකයි, ආච්චිටත් එක නඩුවයි දාලා තියෙන්නේ. දැන් මහා අධිකරණ නඩුව තියෙනවා. තව නඩු ගොඩක් වැටෙනවා. එහෙනම් විමර්ශන ආයතන ශක්තිමත් කරා අපි. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම වැටුප් වැඩි කරලා දුන්නා. ගොඩනැගිල්ලක් තිබුණා. ගොඩනැගිලි හදලා දුන්නා. නීති ශක්තිමත් කරලා දුන්නා. දැන් ළඟදී අපි රෙගුලේෂන් හදලා දුන්නා. අපි මේ ආයතන ශක්තිමත් කරලා පරීක්ෂණ කරන්න කියනවා. ඒ අනුව තමයි මේ වෙනකොටත් හිටපු මහමැතිවරු 1යි 2යි 3යි දෙකක් රිමාන්ඩ් එකක් හිරි. හිටපු ඇමතිවරයෙක් රිමාන්ඩ්. තව හිටපු ඇමතිවරයෙක් හැංගිලා. හිටපු ආවා එළියට එයිනේ. අපි හොයන්න වැඩි මහන්සි වෙන්න එපා. එනවා එළියට. එනකන් ඉන්නවා. දැන් හදනවා වැඩේ. මොකද්ද තියෙන ප්‍රශ්නේ? වැඩේ හොඳට කරනවා. හරිද? සියලු ආයතන පද සූදානම් වෙලා තියෙන්නේ. මේ උතුරු මැද මහා ඇමති. ඒ කියන්නේ කවුද? නෑනයි මස්සිනයි. නඩුවගේ ශේෂ්ඨ මහා අධිකරණයට. නඩුවගේ වෙලාවේදී නෑනයි මස්සිනාගේ නීතිඥ මහත්තයා කිව්වා එක හේතු කියලා අනේ මේගොල්ලන්ට ලිහිල් දඬුවමක් දෙන්න කිව්වා. ලිහිල් දඬුවමක් දෙන්න කිව්වා. මහා අධිකරණ මිනිසුරුතුමා කිව්වා වචන මේව නොවුනත් අදහස මේකයි. මතකද අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ජනතාව විශාල පීඩාවකට පත් වුණා. මේ පීඩාවට පත් වෙන්න හේතුව මේ වාගේ ගනුදෙනු. ඒ නිසා ලිහිල් නෙමෙයි උපරිම දෙන්න ඕන කිව්වා. ලක්ෂ 26යි අවුරුදු 16යි. හේසි නෑ. සමහර අයගේ ගනුදෙනු ආපුවාම මේ අනුපාතයට ගියොත් ලක්ෂ 26ට අවුරුදු 16 නම් සමහරට ආත්ම 7ක් තියන්න වෙනවා. හරිද? ඉතින් ආයතන ශක්තිමත්. ඉතින් මෙහෙම ආණ්ඩුවක් හදලා තියෙනවනේ. නීතිය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් හදලා තියෙනවා. මේ ළඟදී එක මහා ඇමතිවරයෙක් පිළිබඳව රිමාන්ඩ් එකේ ඉන්නකොට හිටපු ජනාධිපති මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා නෑ මහා ඇමති කිව්වේ මම කරපු වැඩේ කියලා. හැරණතපැල ලියුමෑරිය අල්ලස් කොමිසම එහෙනම් ඔයා එන්න කියලා. 17 එන්න කිව්වා එතකොට කිව්වා අවුරුදු කියලා. 25 එන්න කිව්වා එතකොට කිව්වා ලෝයර් රට කියලා. දැන් අර කිව්වා වගේම හයියට ඉන්න ඕනනේ. ඒගොල්ලෝ හිතුවා මොකද්ද? අල්ලස් කොමිසම ඒගොල්ලන්ට කවදාවත් සිතාසියක් එවන්න නැති වෙයි කියලා හිතුවා. හැබැයි දැන් තියෙන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මතක තියාගෙන කරන ප්‍රකාශ කරන්න හිටපු ජනාධිපතිතුමා. එයා කිව්වා මහා ඇමති වැරදිනේ. මහා ඇමති කරේ මම කරපු දේ. එහෙනම් ඔයා එන්න. එතරයි. දැන් ඇඹරෙනවා. ඔක්කොම ඉවරයි. නීතිය කාටත් සමානයි. දැන් බලන්නකෝ පහුගිය දවස්වල පොලිස්පති හැංගිලා හිටියනේ පොලිසියට බයි. කවදාවත් මෙහෙම ප්‍රවෘත්තියක් අහලා තියෙනවද? ඒගොල්ලෝ බලවත් අය. ඒගොල්ලෝ දේශපාලනයක සමීප අය. හැබැයි පොලිස්පති හැංගෙන පොලිසියට බයි. කවදාවත් මෙහෙම ප්‍රවෘත්තියක් හම්බ වෙන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් නොහිටින්න. එයා ලොකු තනතුරක්ද? එයා කොච්චර බලවතෙක්ද? එයා කොච්චර ධනවතෙක්ද? ඒව අදාළ නැහැ. වැරද්ද නම් තරාතිරම නොබලා නීතිය ඉටු කරන ආණ්ඩුවක්
ජාතික ජන බලවේගයේ ගොඩනගලා තියෙනවා. මේවා තමයි ජනතාව අපේක්ෂා කරේ. නැත්තම් මොකද තිබුණේ? ගමේ අයට එක නීතියක්, ලොකු අයට තව නීතියක්.